Hello guys, welcome back to our YouTube channel. මේ ඉතින් අපේ දෙවැනි vlog එක. ඉතින් ඔයාලට කොහොමද අද අපි යන්න හදන්නේ අපේ හස්බන්ඩ්ලා ගෙදර. ඉතින් අපි බස් එක කරන නැංගා බස් එක කරන නැංගා විතරයි අපි ලොකු මස්සිනව කොට අරගෙන ඉවි. මේ ඉන්නේ අපි පොඩි මස්සිනා. අද අපේ අප්පච්චිලායි මල්ලිලායි ඔක්කොමලා යනවා. අප්පච්චි එම නම් කලින් ගියා. අපි හතර දෙනා දැන් තමයි යන්න හදන්නේ. ඉතින් අපි යන අතරතුරේදී නුවර පැත්ත වටයක් දාලා යන්න හිතුවා. අද දවස ගත වෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් දිත්වා සිලිකොනාටුව නිසා නුබ ලංකාවටම විශාල හානියක් වුණා. ඉතින් ලස්සනට තිබ්බ නුවර පේරාදෙණිය මල්වත්ත ඒ හැමදේම විනාශ වුණා. අපි දැන් තමයි ළමයි නුවරට ආවේ. අපි දැන් මාලිගාවට යන්න ඕන. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ළමයි මම නුවර මෙයා කෑගල්ලේ අපිට ඔයාලට කියන්න බැරි වුණා. ඉතින් මේ තමා සුන්දර නුවර නගරේ. ඊගාවට යන ගම වීඩියෝ එකෙන් සෙට් වෙමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ළමයි ඇවිද යනකොට මාර ලස්සනක් තියෙන වැවරවුමේ අවස්සෙන්ඩ ලස්සන විය් එකක් තියෙනවා. ගොඩක් කට්ටිය ඇවිල්ලා මාලිගාව වඳිනවා. ඉතින් ඇවරවුම අධ්‍ය හරි පරිස්සම් යන්න ඕන. මොකද ඉඳලා හිටලා අපිට කුරුල්ලන්ගෙන් තෑකියෝ හම්බෙනවා.
ඉතින් අපිට මෙතනින් ඇතුළට යන්න නම් සරෙප්පු මේ කවුන්ටර් එකට දීලා ටෝකන් එකක් අරගෙන යන්න ඕනේ. පීටික ගොල්ලා චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් අපිව චෙක් කරනවා. ඊට පස්සේ තමයි මාලිගාව ඇතුළට යන්න පුළුවන්. අපිට මෙතනින් හට වීඩියෝ කරන්න බෑ. අපි වන්දනා කරලා පාතට විල්ලා වීඩියෝකින් සෙට්ටෝ. අපි වන්දනාමාන කරලා කෞතුකාකාරය බලලා මාලිගාවෙන් එළියට ආවා. මාලිගාවෙන් එළියට එනකොට 4:45 වගේ වුණා. සාමාන්‍යයෙන් ගමනක් ගියාම මොන හරි කෑවේ නැත්නම් ඉතින් ඒ ගමනින් ඇති වැඩකුත් නැහනේ. ඒ හින්දා අපි හැමදාම යන බර්ගර් ෂවර්මා එකට ගියා මොන හරි කාලා එන්න. යන පාර එහෙමනම් ඔයා කියනවා මං කියන්නේ. ඉතින් ඒකට යන්නේ උඩ පේරාදෙනිය පාරේ පැණිදෙනිය බස් එක නැගලා නැංගනම් හරියවලා කූල් ප්ලැනට් එක ළඟට කියලා තමයි අපි නම් ටිකට් ගන්නෙ. ඒ කොහොම කිව්වත් ඉතින් අර පොඩ්ඩක් කඩේට වඩා ඉස්සරහින් හරි කඩේට කලින් හරි තමයි බහින්න ඕනේ. එතන කඩේ ළඟම හෝල්ට යන්නේ. KFC එක ඉස්සරහා තමයි කඩේ තියෙන්නේ. මාරම් රසක් තියෙන ෂවර්මා බර්ගර් කොත්තු රයිස් ඒ හැමදේම තියෙනවා. අපි අනිවාරෙන් ටවමට ගියොත් අනිවාරෙන් යන දැනත් තමයි එතන. ඉතින් අපි 4 දෙනෙකුට වෙන්ද අපි කොත්තුවක් තමයි ගත්තේ. රුපියල් 1000යි වෙන්නේ පුල් කොත්තුව 4 දෙනෙක්ට ඇති නෙවෙයි ගොඩක් දුරට වැඩිත් වෙනවා.
ඉතින් අපි කාලය ඉවර වෙද්දී 5:45 වගේ වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර යන බස් එකට රැග්ගා. ඉතින් අදට අපේ බ්ලොග් එක අපි මෙතනින් එන්ඩ් කරනවා. තව ලස්සන ව්ලොග් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බ channel එක. ඒකට ගොඩක් thank you. කමෙන්ට් කරලා like කරලා තිබ්බා. ඒවට ගොඩක් thank you. ඉතින් තවත් දවසක හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.